සුබදසක් කියලා පිළිගන්නවා. අදත් මගේ channel එකේ වීඩියෝ බලන ඔයාලව. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට AI tool එකක් ගන්න. ඉතින් මේ AI tool එක හරහා ඔයාලට පුළුවන් free AI videos generate කරගන්න. ඉතින් මේ AI tool එකේ නම තමයි Grok AI. Grok AI කියන්නේ Elon Musk විසින් හදපු සුපිරිම powerful AI tool එක. ඉතින් මේ AI tool එක හරහා වීඩියෝ හදා ගන්න විදිය අපි කතා කරමු මේ වීඩියෝ එක ඇතුළෙන්. ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන මේ වීඩියෝස් ටික බලන්න. දැක්ක විදිහට තමයි අවසාන රිසල්ට් එක බලා ගන්න පුළුවන්. මේ වීඩියෝස් විදිහට තමයි මේ වීඩියෝස් හදන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකේ subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට හැබැයි වෙන bell icon එකත් all press කරලා තියාගන්න. අනිවාර්යයෙන් වීඩියෝ එකට like එකක් දාන්න. බලන්න යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න. අපි නම් යමු වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Play Store එකට නැත්නම් App Store එකට යන්න. මම මෙතන ඉන්නේ මගේ App Store එකට යනවා. මේ විදිහට ගිහිල්ලා ඔයා search bar එකේ search කරන්න මෙන්න මේ නම Grok කියලා search කරන්න. GROK. මේ විදිහට search කරාට පස්සේ ඔයාලට එනවා මේ වගේ application එක Grok කියලා. මේ application එක ඔයා install කරගන්න. මම මේ වෙලාවේ install කරගෙන තියෙන්නේ. දැනට නම් update එකක් ඇවිල්ලා තියෙනවා මගේ. මම දැන් පස්සේ update එක දෙනවා. මේ විදිහට ඔයා install කරගෙන ඉන්න app එක open කරගන්න. මම install කරලා තියෙන නිසා මේ app එකට මේ විදිහට ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෙවෙයි එන්නේ. ඔයාලට එන්නේ sign up වෙන්න කියලා ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඔයාලා ඔයාගේ Gmail එකකින් sign up වෙන්න තියෙන්නේ. ඉතින් මේක ලොකු දෙයක් නෙමෙයි, ඇත්තටම සරල දෙයක්. ඒක නිසා මම මෙතනදී ඒක පෙන්නන්නේ නැහැ. ඔයාලා නිකම්ම Gmail එකෙන්ම log වෙන්න තමයි මේ app එකට තියෙන්නේ. ඉතින් ඔයාලා මේකෙදි වීඩියෝ එකක් generate කරද්දී ඔයාලා sign up වෙලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා මේ කෙරවලට මේ හරියට ආවට පස්සේ බලා ගන්න පුළුවන් create videos කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මෙන්න මේ වගේ තැනකට එනවා. මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මේ මෙතන ෆොටෝ අයිකන් එකක් තියෙනවා. ඒක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මේ වගේ edit image කියලා එකක් එනවා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාට පස්සේ ඔයයි ගැලරියේ තියෙන ෆොටෝ මේ විදිහට පෙන්වන්න ගන්නවා. ඉතින් මම මෙතනදී මේ ෆොටෝ එක මම මේ තෝරගන්නවා. ඒ ෆොටෝ එක තෝරගෙන ඉවරලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් එතනදී ඔයාට මෙතෙන්ට ටෙස්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ prompt එකක් දෙන්න ඕනේ. මේ prompt එක ඔයාට ලියා ගන්න තේරෙන්නේ නැත්තම් ඔයා හිතන්න prompt එක ඔයාලා කොහොමද ලියා ගන්න දන්නේ ඔයා ඒකට කරන්න ඕනේ ChatGPT එකට යන්න. ChatGPT එකට ගියාට පස්සේ ඔයාට තේරෙන සිංහලෙන් ඔයා සිංහලෙන් ටයිප් කරත් ChatGPT එකට තේරෙනවා. එහෙම නැත්නම් Gemini එකට යන්න. ඒ දෙකම හොඳයි. prompt එකේ දෙකෙන්ම ලියා ගන්න පුළුවන් කැමති විදිහට ඔයාලට තේරෙන විදිහට එයාලට කියන්න. එතකොට එයාලා prompt එක හදලා දෙනවා. ඒක copy කරලා මෙතන paste කරන්නයි තියෙන්නේ. ඉතින් මෙතනදී මම prompt එකක් හදාගත්තා. ඉතින් මේ prompt එක මේ විදිහට copy කරගන්නවා. මේ විදිහට copy කරලා ඉවරලා අතන paste කරනවා. paste කරවිලා මෙතන මේ ඊතලයේ වගේ තියෙන ඒකට click කරලා ඉවරලා මෙතන video කියලා දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන generate වෙනවා. එතකොට මෙතන 100% එක count වෙනවා. අපි බලමු මෙතනදී මේක generate වුණාට පස්සේ කොහොමද මේ වීඩියෝ එක එන්නේ කියලා. ඉතින් වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ලස්සනට කුරුල්ල උඩ අහස යනවා. එතකොට දෙන්න ඇවිදගෙන යනවා. ඉතින් මේක ඔයයි ගැලරි එකට සේව් කරගන්න මෙන්න මෙහෙමයි. මෙතන තියෙනවා පල්ලෙහාට download icon එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වගේ ටික් එකක් වෙනවා. ක්ලික් මේ වගේ ගැලරි එකට ෆොටෝස් වලට ෆෝන් එකටම සේව් වෙනවා. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එකක් හරියට ජෙනරේට් කරගන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අද ගෙනාවු වීඩියෝ එක මේ AI tool එක හරහා ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න. ඊට හැපැත්තෙන් bell icon එකත් all press කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න අනිවාර්යෙන්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් වීඩියෝ එක ගැන මොකද්ද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් වීඩියෝ එක like එකකුත් දාන්න. අපි එන සෙට් වෙමු.